කලාලෝකේ තොරතුරු ඉක්මනට දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අද වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ මේක අපි ශාස්ත්‍රීය තොරතුරු හරියාකාරව දැනගෙන සමාජ මාධ්‍ය ජාලාවල තොරතුරුත් උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන කතාවක් මිසක් ගොතන කටකතාවක් නම් නෙවෙයි කියලා. සීජේ අවුරුදු කුමාරයෙක් විදිහට රංගන ශාස්ත්‍රයට පැමිණි මියෝනන්ද සිල්වා හිරිපොදවැස්ස කියන කතාවේ ආත්මියක්කා කියන චරිතය නිසා ලංකාවේ හුඟක් ප්‍රසිද්ධ වුණා. ඉතාම තරුණ ඉතාම ස්වරූපී රංගනයට ආධුනික මෙම ජනප්‍රිය නිලිය මේ වෙද්දී ලංකාවේ හැමෝගෙම කතා බහට ලක් වෙලා තියෙනවා. ඒ යාගේ රංගන හැකියාව නිසා නම් නෙවෙයි. හිරිපොදවැස්ස ආත්මියක්කාගේ චරිතය සඳහා ගිවිසුම අවුරුදු 3ක කාලයක් වුණත් මෑත කාලීනව ඇය එම චරිතයෙන් ඉවත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සමාජයේ ගොඩාක් කතා බහට ලක් වෙන්න හේතුව මීට පෙර අවස්ථාවක හිරිපොදවැස්ස කතාවේ ප්‍රධාන චරිතය කරපු ලවන් අභිෂේක් කියන නළුවත් කතාව අතරමඟදී කතාවේ ඔහුගේ චරිතයෙන් ඉවත් වීම නිසා මේක කතාවේ නිෂ්පාදකවරුන්ගේ එහෙම නැත්නම් අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රශ්නයක් කියලායි. කොහොම නමුත් දවස් ගාණක් මේ වගේ ඇවිත් විවිධ කතාවහවලට පස්සේ කතාවේ නිෂ්පාදක මණ්ඩලය විසින් ඒ කියන්නේ සිනයාට් විසින් සමාජ මාධ්‍ය හරහා මියෝනන්ද සිල්වා චරිතයෙන් ඉවත් වීමට ඇත්ත හේතුව පළ කරලා තියෙනවා. එයාලා කියන විදිහට චරිතයෙන් මියෝනන්ද සිල්වා අයින් වුණා නෙවෙයි ඇත්තටම ඒගොල්ලෝ චරිතයෙන් මියෝනන්ද සිල්වා අයින් කරලායි තියෙන්නේ. ඒකට හේතුව විදිහ තමයි එයාලා මෙන්න මේ විදිහට Facebook එකේ දාලා තියෙන්නේ. ආත්මය නැති කරගත් මියෝන හිරිපොදවැස්සේ ආත්මීගේ ගෙලසිර කර දමා පැන ගිය ආධුනික නිලිය පිළිබඳවයි. හිරිපොදවැස්ස ටෙලිනාට්‍යයට වසර 3කට ගිවිසුම් ගතව සිටින මියෝනා නැමැති ආධුනික නිලිය හිටිහැටියේ නාට්‍යයෙන් ඉවත් වීම පිළිබඳව සමාජ මාධ්‍යයේ විවිධ හාහු පැන නැගී ඇත. ලබ්බට තැබූ අත පුහුලට තබන්නට කලින් මියෝනාගේ දුෂ්චරිතය පිළිබඳව සටහනක් තබන්නෙමු. ආත්මීගේ චරිතයට පණ දුන් ආධුනික මියෝනා මුල් අවස්ථාවේ කොතරම් දුර්වල රංගනයක් පෙන්눔 කළත් ආධුනික ශිල්පිනියකට අවස්ථාව ලබා දෙන අවස්ථා අත නෑර ලබා දෙමින් සිනයාට් අපි ඇයව පරිසාදන මට්ටමට ගැනීම සඳහා දැඩි වෙහෙසක නිරත වීමු. එබැවින් ඇගේ පවතින ප්‍රසිද්ධියට හේතුව ආයිස් හෝ වෙනයම් මත්ද්‍රව්‍යයක් හෝ රාත්‍රියට ශරීරයේ විකිණීමක් නොව අප විසින් ඇයව රංගන කාර්ය සඳහා යොමු කර වූ දැඩි ස්වභාවයමය බව අපි සහතික කරමු. ඇගේ යහපත් කල් ක්‍රියාව පැවතියේ කොටස් 100ක් පමණි. ඉන් අනතුරුව ඇගේ සාමාන්‍ය ස්වභාවය යලි එලි දැක්වෙන්නට පටන් ගත්තේ. රාත්‍රී සමාජ ශාලාවල ඇගේ කාර්යභාරයම් ඇතිද නැතිද යන්න අපට අදාළ නැත. සරාගී වීම හෝ නොවීම හෝ විකිණීම මෙන්ම තමා කැමති මුදලකට අලෙවි වීම තම නැනපමණ කරගත යුතුය. මියෝනා හෝ වෙනයම් කාන්තාවකගේ පෞද්ගලික චරිතාපදානවල ඇති අසූචි ඉව කරන්නට අපට කාලයක් නැත. අපි නිෂ්පාදන කාර්යයක නිරත වන්නෙමු. එනමුත් කිසියම් ශිල්පිනියක් රාත්‍රියේ දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී රංගන කාර්යයට ප්‍රමුඛ ස්ථානයේ නොදීම සහ වෙරිමතින් පැමිණ දර්ශන තලයේ නිදා ගැනීම අප ඉවසන්නේ නැත. රංගන ශිල්පිනියන්ගේ මත් බව ඉවසීමට හෝ ඔවුන්ට රාත්‍රියේ විකිණීම සඳහා දවල් දවසේ විවේක ගැනීමට අපට නාලිකා වලින් මුදල් ගෙවන්නේ නැත. එහෙමින් අප නිර්මාණ කාර්ය සිදු කළ යුතුය. මියෝනාව තවමත් අපගේ නාට්‍යයෙන් ඉවත් කොට නැත. අපට ඈ සමග වසර 3ක ගිවිසුමක් ඇත. එහෙත් නාට්‍ය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අපට අලුත් ආත්මී කෙනෙක් රැගෙන ඒමට සිදුව ඇත. මක්නිසාද ඇයව රැගෙන ඒම සඳහා පිටව යන වාහනයට ඉතා අතලොස් අවස්ථාවක හැරෙන්නට ඇය වෙලාවට ගොඩවන්නේ නැත. 6ට ඇගේ නිවසට හෝ රාත්‍රියේ ඇය නවත්තන් ගන්නා ස්ථානයට යන ලියදුරු මහතාව නැවත පෙරලා හරවා එවන්නේ ඇය පසුව දර්ශන තලයට එන බව පවසමිනි. නිර්මාණය සහ ප්‍රේක්ෂකයා වෙනුවෙන් අපි එය දරාගතිමු. එම හේතුවෙන් නිෂ්පාදන කාර්යය සඳහා අහිමි වී ගිය මුදල මේ වන විට මිලියන ගණනක් බව නිෂ්පාදන කාර්ය පිළිබඳව දන්නෝ දනිති. ඇය එතනින් නතර වූයේ නැත. ඇය රංගනය සඳහා දින ලබා නොදෙන අතර ලබා දෙන මගහැර දුරකථනය විසන්ධි කොට තබයි. ප්‍රේක්ෂකයා සහ නිෂ්පාදනය වෙනුවෙන් අපි ඒ දරාගතිමු. ඒ වෙනුවෙන් අපට වේදම් වූ මුදල මිලියන ගණනක් බව නිෂ්පාදන කාර්ය පිළිබඳව දන්නෝ දනිති.
කිසියම් කාන්තාවකගේ මත්දෝලිත්වය සේවය හෝ මුදල් උදෙසා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අපට අදාළ ප්‍රශ්නයක් නොවේ. ඒ පසුපස එළවා යාමට අපට කාලයක් නොමැත. මේ වන විට ආත්මීය චරිතයට පිටුපා ප්‍රේක්ෂකයව රැවටූ මියෝනාට එදිරිව අපි නීතිමය කටයුතු සඳහා සූදානම් වෙමු. කිසිදු නිෂ්පාදකයෙකුට කිසිදු නාලිකාවකට හෝ පුද්ගලයෙකුට ඇයව අපගේ ගිවිසුම උල්ලංඝනය කරමින් නිර්මාණකාරයන් සඳහා දායක කර ගැනීමට නොහැකි බව මෙයින් දන්වමු. එසේ නිර්මාණය කරන්නේ නම් ඒවා නීති විරෝධී වන අතර එම නිර්මාණ සඳහා දායක වන්නන්ද ඒවට අනුබල සපයන්නන්ද සියල්ලද නීති විරෝධී කටයුත්තකට දායක වන බැවින් ඔවුන් සියලු දෙනාටම එදිරිව නීති කෘත්‍යයේදී කටයුතු කිරීමට සිදුවන බව දන්වමු. කලා වෘත්තිය යනු වෘත්තියට සමාන පදයක් නොවන බවත් එය මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට හෝ මත්ද්‍රව්‍ය පරිභෝජනයට නවතනක් නොවන බවත් අනීතිකව හිතුසේ කටයුතු කිරීමට අම්බලමක් නොවන බවත් අප සිහි කැඳවන අතර යතෝක්ත කරුණුවලට දායක වූ ශිල්පීන් වෙතොත් ඔවුන්ගේ දුෂ්චරිතය සහ නිර්මාණ භාවිතය පිළිබඳව සාක්ෂි සාධක ඇතිව එක් අතකින් සමාජ මාධ්‍ය ඔස්සේ අනිත් අතින් නීතිය ඉදිරියේ කටයුතු කරන බව දන්වන අතර දෙකින් දිගටම හපා කන වීදි සුනකයින්ට වෙඩි පහර තැබීම හැර වෙනත් විකල්පයක් නැති බව දන්වා සිටිමු. ඇතැම් සමාජ මාධ්‍ය සහ YouTube හිතවතුනි දැන් අපි සේවනූල දල්වා ඇත. කිරිපොද වැස්ස දේශ සහගතව අතහැර ගිය මියෝනා නැමැති කාන්තාවට එදිරිව අප ගත හැකි සෑම පියවරක්ම ගනිමු. නිර්මායන් යනු තම දෙපා අතර ඇති රෝමකූපයයි ඇතැම් නිලියෝ සිතා සිටිති. එසේ නොවේ. හෙට සිට ඔබ ඇයව නිර්දෝෂී කරනු ඇත. ඇය කඳුළු සලමින් නාලිකාවලට පැමිණ ඇයට මඩ ගැසුවා යයි කියනු ඇත. සාවත්‍ය ප්‍රකාශ සමාජගත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර ඔබ ඇයගෙන් ලබා ගන්නා ප්‍රකාශ විකාශය කිරීමේදී ඇගේ ස්වභාවය පිළිබඳ දෙවරක් පරීක්ෂා කර බලනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. මෙතෙක් නිහඬව සිටි අපි දැන් පිළිතුරු දෙන්නෙමු. යනුවෙන් තේරෙන්නේ ආත්මික චරිතය වෙනුවෙන් පංගතම නොනද සිල්වා තමගේ ජීවිතයට පිටින් යමින් තමගේ පෞද්ගලික ජීවිතය ඇති වෙනත් දේවල් වලට මුල් තැන දෙමින් චරිතයේ වගකීම් පැහැර ඇති බවත් ඒ අනුව ඇය කරන ලද පෞද්ගලික දේවල් සමාජ සම්මතයන්ට පටහැනි රැකියාව බවත්ය. අපි මේක ඇත්ත නැත්ත දන්නේ නැති වුණාට මේ වගේ දෙයක් ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය බය නැතුව නිෂ්පාදක කණ්ඩායමක් විසින් මෙහෙම කියන එක නම් පොඩ්ඩක් හිතන්න ඕන කාරණාවක්. කොහොම වුණත් මියෝනා කියන්නේ ඉතාමත් ස්වරූපී රංගන ශිල්පිනියක්, නිරූපිකාවක්. ඒ කෙසේ වුණත් කිරිපොත වැස්ස නාට්‍ය කණ්ඩායමේ ගිවිසුම්ගතව කරන ලද ගිවිසුම පැහැර හැරීම සම්බන්ධ හේතු කොටගෙන මියෝනාට ආයෙත් වෙනත් චරිතයකට රඟපාන්න නීතිමය හැකියාවක් නම් නැහැ. එහෙම මියෝනා රඟපානවන්න ඒ අයට පුළුවන් නීතිමය කටයුතු කරන්න. ඒ වගේම එයාලා කියන විදිහට එහෙම වුණොත් එයාලා නීතිමය කටයුතු කරනවා. ඉතින් මියෝනාට නැවත අලුත් චරිතයකට රඟපාන්න අවශ්‍ය නම් මියෝනාට සිද්ධ වෙනවා එයාලගේ අලාභය ගිවිසුමේ මුදල ගෙවන්න. ඒ කොහොම වුණත් තාම මේ සම්බන්ධයෙන් මියෝනා හෝ වෙනත් කිසිම අයෙක් විසින් කිසිම සටහනක් එකතු කරලා නැති නිසා මේකේ අප්ඩේට් එකක් අපිට ඔයාලට ගේන්න වෙන්නේ ඒම දැම්මට පස්සේ. ඉතින් ඒක නිසා අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ සම්බන්ධයෙන් ඔයාලට මොන වගේ මතයක්ද තියෙන්නේ කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න.